2026 වසරට අදාළව පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා නිමාවට පත් වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු ඇතුළත් කරගනිමින් පැතුම් නිස්සංක, වනිදු හසරංග, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුස්මන්ත චමීර, කමිදු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයින් මෙවර තරගාවලියට ඇතුළත්. තවද 2016, 17, 18, 19 යන වසරවලදී ශ්‍රී ලංකා කිසිදු ක්‍රීඩකයෙක් IPL තරගාවලියට ගත්තේ නැහැ. මේ වසරේ අපේ ක්‍රීඩකයන් 7 දෙනෙක් ඉහළ වටිනාකමකින් යුතුව අපේ ක්‍රීඩකයන් 7 දෙනෙක්ම මෙවර තරගාවලියේ ක්‍රීඩා කෙරෙනු දකීම සතුටක්. තවද ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම මිලදී ගත්තේ ශ්‍රී ලංකා මුදලින් කෝටි 63ක් වැනි දැවැන්ත මුදලකටයි. ඒ අනුව මතීෂ පතිරණ මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අලව්‍ය ක්‍රීඩකයන් 5 දෙනා අතරටද ඇතුළත් වනවා. තවද පළමු වරට පැතුම් නිස්සංක IPL වරම් හිමි කරගත් අතර වසර 12කට පස්සේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා යොදාගෙන තියෙන්නේ. මීට පෙර සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් පෙරේරා යන ක්‍රීඩකයන් නියෝජනය කර තියෙනවා. පැතුම් නිස්සංකව මිලදී ගත්තේ දිල්ලි කැපිටල් කණ්ඩායම ශ්‍රී ලංකා රුපියල් කෝටි 13 මාරකට වැඩි මුදලකටයි. තවද මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස්ව වෙන්දේසියට ඉදිරිපත් නොකළ අතර ඒ ඔහුගේ ඉල්ලීමක් මත පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර වෙන්දේසියට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටි බවයි අභ්‍යන්තර ක්‍රීඩාරංචි මාර්ග වාර්තා කර තියෙන්නේ. එයට හේතු ලෙස දක්වා තියෙන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන තරගාවලිය සහ ලෝක කුසලාන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන අරමුණින් තමා මේ තීන්දුව ගත් බවයි සඳහන් කර තියෙන්නේ.